සුද්ධ අහනවා අරයාගෙන් මට කියන්නකෝ ඔයාලට පීනන්න පුළුවන්ද? පොඩි ප්‍රශ්නයක් අහන්නේ. මට කියන්නකෝ ඔයාලට පීනන්න පුළුවන්ද? හරිද? එතකොට අර මනුස්සයා කියන සිංහල මනුස්සයා කියන අනේ මට පීනන්න දැන් එහෙම ලොකුවට බෑ. එතකොට අරු චාටර් කරන්න කියන අපෝ මොකද්ද ඔයි බල්ලන්ටත් පීනන්න පුළුවන් නේ. සි කියලා කිව්වා. ඊට පස්සේ සිංහල මනුස්සයා අපි ලංකාවේ මනුස්සයා අහනවලු මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයාට පීනන්න පුළුවන්? ඔව් මට හොඳට පීනන්න පුළුවන්. අපෝ බල්ලන්ටත් පීනන්න පුළුවන්. දෙවෙනියට අහනවලු කොර වෙන්නම ප්‍රශ්නයක්. සොද්ද අහනවලු හරි ඔයා ඔච්චර උගතෙක් නම් කියන්න මට පහ මැද්දේ තියෙන හතර. පහ මැද්දේ තියෙන හතර මට පෙන්වන්න කිව්වලු. දැන් ඔයාලට ඒක ගැටලුවන්නේ පහ මැද්දේ තියෙන හතර උඹලා හරි මොඩේ උනේ. හරිද? පහ මැද්දේ තියෙන හතර පෙන්වන්න කිව්වා මම මනස. හරිද? ඒකත් පැත්තක තියලා ඉද්දි මේකේ මම උත්තරේ අන්තිමට කියන්නම්. ඒකට එයා හරියටම උත්තරේ දුන්නා සුද්දගේ භාෂාවෙන්. හරි? ඊට පස්සේ පුතේ අන්තිම ප්‍රශ්නේ තමයි මේ අක අහනවලු සුද්දට දැන් මලප පැන්නා. සුද්ද අහනවලු නිවේදකයා මොනවද ওই තමුසෙලාගේ රටේ මිනිස්සු බලපන්. සමහරු කළු පාටයි, සමහරු සුදු පාටයි, සමහරු දුඹුරු පාටයි, එක එක පාට. එක එක පාටේ උන් ඉන්නේ. බලපන් අපේ සුද්දෝ ගත්තොත් එහෙම ඔක්කොම සුදු පාට එකම විදියට. හරිද? ඒ යටින් බලනවා කෝයි තමුසෙලාගේ රට මාර අවුල්නේ. එක එක පාට. ලංකාවේ මනුස්සයා නිහතමානීව උත්තර දුන්නලු. ඒක තමයි. ඔයා දැකලා තියෙනවනේ. අස්සයෝ ඉන්නවා මේ ලෝකේ කළු පාට, සුදු පාට, දුඹුරු පාට එක එක පාට අස්සයෝ ඉන්නවා. හැබැයි බූරු ඔක්කොම එක පාටනේ. හරිද? එතකොට ඇත්තනේ බා. පහ මැද තියෙන හතර දන්නේ නැද්ද? සොද්දගේ භාෂාවෙන් පෙන්වලු පහ මැද තියෙන හතර. මේ තියෙන රෝමි ලකමින් හතර. හරිද? පහ මැද තියෙන හතර.